සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. හොඳයි යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ලේසියෙන්ම ඉක්මනින්ම කෝල් වේටිං ඇක්ටිවේට් කරගන්න ක්‍රම දෙකක් ගැන. ඉතින් ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නය තමයි මේ කොහොමද මේ කෝල් වේටිං ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඉතින් වැඩි කරන්න දෙයක් නැහැ. පුංචි දෙයක් තමයි කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මේ කෝල් වේටිං ලේසියෙන්ම ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයන්න මේ විදිහට කෝල් ඇප් එකට මේ විදිහට ටච් කරලා යන්නම් මම. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. තරු සලකුණයි 43 මේ 43 ඊට පස්සේ කොටු සලකුණ දෙන්න. හරි ඊට පස්සේ මේ විදිහට කෝල් එකක් ගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට කෝල් වේටිං ඇක්ටිවේට් කරන්න අවශ්‍ය SIM එක සිලෙක්ට් කරනවා. මෙතන මේ SIM TU කියන එක සිලෙක්ට් කරනවා. හරි ඊට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් කෝල් වේටිං සර්විස් and enable කියලා තියෙනවා. ඉතින් මේක මම මේ විදිහට ඕකේ දෙනවා. හරියන්නේ ඔන්න ඔය විදිහට ලේසියෙන්ම මම මගේ නම්බර් එකට කෝල් වේටිං ඇක්ටිවේට් කරගත්තා. ඉතින් මේක අයින් කරන්න අවශ්‍ය නම් ඔයාට මෙන්න මේ විදිහයි කරන්න තියෙන්නේ. ආයන්න මේ විදිහට ඔයා මේ විදිහට ආයෙ ටයිප් කරගන්න. දැන් අපි මුලින් ටයිප් කරේ තරුව. නමුත් දැන් මේ කෝල් වේටිං එක අයින් කරගන්න ඕන. මෙන්න මෙහෙම කොටු සලකුණ ටච් කරන්න. ඊට පස්සේ 43 ටච් කරන්න. ඊට පස්සේ ආයෙත් කොටු සලකුණ ටච් කරන්න. ඊට පස්සේ දැන් ආයෙත් මේ විදිහට කෝල් එකක් ගන්න. ඊට පස්සේ ආයෙත් ඔයාලට කෝල් වේටිං ඔප්ෂන් එක අයින් කරන්න ඕන. SIM එක මේ විදිහට සිලෙක්ට් කරන්න. මම මේක මේ විදිහට පෙන්නන්නම්. SIM 2 කියන එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් call waiting service has been disabled කියලා. ඉතින් ඒක මගේ SIM එකකින් call waiting option එක අයින් වුණා. මේ විදිහට ඕකේ දෙනවා. ඔන්න ඔය විදිහ තමයි යාළුවනේ call waiting activate කරන විදිහ සහ disable කරන විදිහ. ඔය පළවෙනි ක්‍රමය. ඊට පස්සේ යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ call waiting activate කරන දෙවෙනි ක්‍රමය ගැන. මුලින් මම කියලා දීපු ක්‍රමයේ හරිය නැති අය මෙන්න මේ විදිහට උත්සාහ කරන්න. ඔයා යන්න මෙතන උඩින් තියෙනවා ඩොට් 3ක් මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් settings කියලා option එකක් තියෙනවා මෙතන මැද. මෙන්න මේකට ටච් කරන්න. ඊට පස්සේ යාළුවා මෙතනින් බලා ගන්න පුළුවන් call in accounts කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. මෙතන පහළින්ම ඔයාලට බලා ගන්න පුළුවන් carrier call in settings කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළින් තියෙනවා additional settings කියලා. මෙන්න මේක ටච් කරගන්න. හරි. දැන් ඔයාට මෙතනින් අවශ්‍ය SIM එක සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. මෙතන SIM 1 හරි 2 එක හරි මෙතන සිලෙක්ට් කරගන්න. මම මෙතන SIM මට අවශ්‍ය මේ SIM 2 කියන එක මම මෙතන SIM 2 එක ටච් කරනවා. හරි. මේ විදිහට සර්ච් වුණාට පස්සේ අපි බලමු ඊට කොහොමද කරන්නේ කියලා. දැන් මෙතනින් ඇවිල්ලා තියෙනවා call waiting කියලා. ඉතින් මෙතන දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා ටික් එකක් දාන්න. මෙන්න මේ විදිහට මම මේ ටික් එක දානවා. හරියන්නේ දැන් මගේ SIM 2 එකට call waiting activate වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන්ම පහසුවෙන්ම call waiting activate කරගන්න දෙවෙනි ක්‍රමය. ඉතින් අද මට ඔයාලට කියලා දෙන්න ඕනේ ඔන්න ඔය call waiting active කරන ක්‍රම දෙක ගැන. හොඳයි යාළුවනේ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඔයාලට අනිවාර්යෙන් උත්තර දෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.